කොහොම හරි දැන් එදා ඉතින් වයින්නේ වඩින්නේ එනකොට අර පස් දෙනා ඉඳලා තියෙන උඩ උඩ යාට පෙන්නලා නේද? පල්ලෙහා ඉඳන් දැක්කා කියලා තමයි මේ මීදිගම හාමුදුරුවෝ කියන්නේ. මං කියන එකක් නෙමෙයි ඈ. මීදිගම ධම්මාලංකාර හාමුදුරුවෝ කියන්නේ ඔය පැත්තෙන් එනකොට බුදුහාමුදුරුවෝ දැක්කලු. ඒකෝට අර කට්ටිය පල්ලෙහාට බහගෙන ආවලු. ඕන් එනවා අපි හොයාන. එයාට බැරි වෙලා කියලා. මෙතනින් මුණ ගැහුණලු දෙකොල්ල. මෙතෙන් මේකට කියනවා ඉතින් මීදිගම හාමුදුරුවෝ කියනවා මේකට සම්මුඛ සෑය කියලා. සම්මුඛ ජීවිතය කියන්නේ මේකට. නැත්තම් මම කියන විදිහක් වෙනවනේ මේ ඈ එතකොට එහෙම සම්මුඛට දෙක හදපුවම විස්තරයක් තියෙනවා. එහෙම මොකුත් මේකේ දැන් මෙහෙ මේ සෙල්ලිපියක් අහරි මෙහෙ නැහැ. ඔන්න කොයිද මෙන්න මේ ගලක තියෙන පොඩි සෙල්ලිපියක් මේ වැව දැන් මොකක් හරි. හරිද? ඒකත් නැහැ. ඒකත් එළුවරුවම එක. එහෙම එකකුත් කියලා තියෙනවා. එහෙම කතාවේ න්යාම කියන්නේ. එහෙම කතාවේ යාම කියන්නේ. කතාවේ ඈත කියලා කතාවේ නේද මෙතන ඒක ප්‍රශ්නයක් නේද? හරි ඉතින් කතාවේ ආවත් දන්නේ නැහැ දැන් හිත ඒකට හිතපු කට්ටියනේ. අමනාපයක් නැහැනේ දැන් මේ කට්ටිය මෙහෙම කියා එනවලු. ඒ එනකොට මෙතෙන්දි මුණ ගැහුණා. මුණ ගැහුණාට පස්සේ ගුහාව තියෙන හරි අදිහත් ගුහාව. ඒකට ගිහුවා. ඒකද මේ සෑය තමයි වල් දිවි වෙලා තිබුණා. ඔය මේ යන පලානේ හාමුදුරු කිව්වට පස්සේ මේ ඉන්න දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ ඔය සුද්ධ කරලා ඔය විදිහට මේවා කරගොඩ නගලා තියෙන කියලා තමයි කියන්නේ. තොරතුරුත් එක්ක තොරතුරු තමයි කියන්නේ. නැත්නම් මේක මං කියනවා කියලා එහෙම එකක් නෙමෙයි. අර මහත්ය ආපු නැති හින්දා මම ඔය කියන්නේ.